2027 වාණිජ විෂය ධාරාවෙන් හෝ කලා විෂය ධාරාවෙන් ආර්ථික විද්‍යා විෂය තෝරාගත් දරුවනේ. ඔයාලා මේ අමාරුයි කියන ආර්ථික විද්‍යා විෂය ක්‍රමානුකූලව නිසි ක්‍රමවේදයක් යටතේ හරි රහට කියලා දෙන මම ගුරු නිවස අධ්‍යාපන ආයතනයේ සිංහල මාධ්‍යයෙන් ආර්ථික විද්‍යා විෂය උගන්වන හර්ෂ සමරසිංහ. ඉතින් පුතේ ඔයාලට මේ පන්තියේ තියෙන වාසිය තමයි ඔයාලට ගෙදර ඉඳගෙනම අධ්‍යයන කටයුතු සිදු කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පන්තියට එන්න බැරි වුණ දවස්වලට මගහැරෙන දවස්වලට LMS පද්ධතියට සම්බන්ධ වී රෙකෝඩින් ලබා ගැනීමටත් කැමැති වාර ගණනක් රෙකෝඩින් නැරඹීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි 12 වසරේ දරුවෙක්ට අවශ්‍ය නම් 13 වසරේ රෙකෝඩින් බැලීමටත් 13 වසරේ දරුවෙක්ට අවශ්‍ය නම් 12 වසරේ රෙකෝඩින් බැලීමටත් හැකියාව තියෙනවා. අපේ ක්ලාස් එකේ පුතේ තියරි ක්ලාස් එකක් වගේම පේපර් රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. ඉතින් ඒවට අදාළ නිබන්ධන සහ පේපර්ස් ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඒ වගේම තමයි ඔයාලට පහසුවෙන් සහ සරලව අවබෝධ වෙන ආකාරයට ඉගැන්වීම් කටයුතු අපේ පන්තියෙන් සිද්ධ වෙනවා. ඉතින් අපේ පන්තියේ සමග සම්බන්ධ වීමට කැමති නම් පහත WhatsApp අංකයට කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඉතින් ඔයාලට තියෙන විකල්ප අවස්ථාවලින් හොඳම විකල්ප අවස්ථාව තෝරගන්න.